11 වසර සිංහල විෂය නිර්දේශය ගැන කතා කරද්දී අපිට මඟ හරින්නර බැරේ අතිශය සුන්දර සංස්කෘතික උරුමයක් තමයි දළදා පෙරහැර. ඒ වගේම තමයි විභාගයට අනිවාර්යෙන් මෙන ව්‍යාකරණ රැහස් ටික. ඉතින් අද අපි මේ ලාස්ටි වෙන්නේ ගොඩක් අයට ටිකක් අමාරුයි වගේ පේන මේ කොටස් දෙක හරිම ලේසියෙන් වගේම කවදාවත් අමතක නොවන විදියට ඉගෙන ගන්නයි. ඉතින් මේ ගමනේදී අපි මොනව ගැනද කතා කරන්නේ? මුලින්ම පෙරහැරේ ආරම්භය, ඒකේ ප්‍රධාන අදියර සහ ඒකට හැංගිලා තියෙන අපූර්ව අර්ථ ගැන කතා කරමු. ඊට පස්සේ කෙලින්ම ව්‍යාකරණ පැත්තට හැරිලා වචන වෙන් කරලා ලියන විදිහයි උපසර්ග සහ ප්‍රත්‍යය කියන කොටස් ටිකයි බලලා අභ්‍යාස ටිකකුත් කරලාමයි අද අපි මේක අවසන් කරන්නේ. හරි, පළවෙනි මාතෘකාව දළදා පෙරහැරේ ආරම්භය. මේ අසිරිමත් මංගල්‍ය පිටුපස්සේ තියෙන ඓතිහාසික කතාව අපි දැන් ගවේෂණය කරමු. ඇත්තටම දළදා පෙරහැර ආරම්භ වුණේ කොහොමද? මේකට ප්‍රධාන හේතු 4ක් තියෙනවා. එකක් තමයි පැරණි ඉන්දියානු සම්ප්‍රදායක් වුණු ආෂාಢ උත්සවය. අනිත් එක සුරයන් අසුරයන් පරදවලා ලැබපු ජයග්‍රහණය සැමරීම. තුන්වෙනි කාරණාව විදිහට ගජබා රජතුමා සිරකරුවන් සහ පූජනීය වස්තුන් ලංකාවට ගෙනීම සලකන්න පුරුවන්. හැබැයි මෙතන තියෙන වැදගත්ම දේ තමයි අද අපි මේ දකින බෞද්ධ මුහුණුවර පෙරහැරට ලැබුණේ 18 වෙනි සියවසේ කීර්තිශ්‍රී රාජසිංහ රජතුමාගේ කාලයේදී. ඒ දේවාල පෙරහැරට දළදා පෙරහැර එකතු කිරීමෙන් පස්සේ. දෙවනි මාතෘකාව විදිහට අපි බලමු පෙරහැරේ ප්‍රධාන අදියර මොනවාද කියලා. පෙරහැරක් කිව්වම නිකම්ම පාරේ යන එකක් නෙවෙයි. මේක හරිම ලස්සනට පිළිවෙලකට පෙළ ගැස්වුණු අදියර කීපයකින් සමන්විතයි. මුලින්ම කරන්නේ පළණු හටගත් කොස්කසකින් කප් සිටුවන එක. ඒක තමයි පළවෙනි පියවර. ඊට පස්සේ දින 5ක දේවාල පෙරහැර තියෙනවා. ඊළඟට තවත් දින 5ක කුඹල් පෙරහැර. අන්තිමටම තමයි අර අපි කවුරුත් ආසාවෙන් බලන අතිශය අලංකාර රන්දෝලි පෙරහැර දින 5ක් පුරාවට පැවැත්වෙන්නේ. මේ අනුපිළිවෙල තේරුම් ගත්තාම ඕනෑම කෙනෙකුට මේක ඉතාම පහසුවෙන් මතක තියාගන්න පුළුවන්. තුන්වෙනි මාතෘකාව සංකේතාත්මක අර්ථ සහ මූලාශ්‍ර. අපි පෙරහැර දිහා බැලුවම දකින්නේ ලොකු අලංකාරයක් නේ. හැබැයි මේ හැම දෙයක්ම පිටුපස්සේ හැංගිච්ච ස්වභාව දහමට සම්බන්ධ අපූර්ව රහසක් තියෙනවා. ඇත්තටම මේ මුළු උත්සවයම නියගයෙන් මිදුලා වැස්ස ඉල්ලන මහා ප්‍රාර්ථනාවක්. හිතලා බලන්න, කසපිපිරෙන සද්දය හරියට වැස්සට කලින් එන විදුලි කිටීම වගේ නේද? ඒ වගේම බෙරහඬින් අහසේ ගුගුරන හෙන හඬත් ගාම්භීර අලියතුම්ගෙන් අහස පුරා පිරුණු වැසිවලාකුළුත් සංකේතවත් කරනවා. අන්තිමට කරන දිය කැතීම කියන්නේත් ජලය මුල් කරගත්තු ලොකු ආශිර්වාදයක්. මේවා නිකන් ජනප්‍රවාද නෙවෙයි. මේ සංස්කෘතික කරුණු ඓතිහාසික මූලාශ්‍රවලින් හොඳටම තහවුරු වෙලා තියෙනවා. මහා වංශය, දීප වංශය, දළදා සිරිත වගේ අපේ දේශීය පොතපතේ වගේම ෆාහියන් හිමි, රොබර්ට් නොක්ස්, ජෝන් ඩේවි වගේ අයගේ විදේශීය වාර්තාවලත් මේවා සඳහන් වෙනවා. ඒ විතරක් නෙවෙයි, විලියම් ලිල්මෑන්ගේ සිතුවම් වලිනුත් මේ අතීත ශ්‍රී විභූති අපිට පැහැදිලිවම දැක ගන්න පුළුවන්. හතරවෙනි කොටස වචන වෙන්කොට ලිවීම. දැන් අපි නුවර වීථියවල තියෙන සුන්දර සංස්කෘතික කතාවෙන් ටිකක් මිදිලා කෙලින්ම පන්ති කාමරයට යමු. පෙරහැරක් ගැන ලස්සනට ලියන්න නම් අපිට අනිවාර්යයෙන්ම ඕන වෙනවා විශේෂණ පද. මොනවද මේ විශේෂණ පද කියන්නේ? සරලවම කිව්වොත් නාමපදයක හෝ ක්‍රියාපදයක ස්වභාවය විස්තර කරන්න, එහෙමත් නැත්නම් වර්ණනා කරන්න පාවිච්චි කරන පද තමයි මේ විදිහට හඳුන්වන්නේ. මෙතනදී අපි මතක තියාගන්න ඕනේ රන්වන් නීතියක් තියෙනවා. නාම විශේෂණයක් හෝ ක්‍රියා විශේෂණයක් ලියද්දී එයින් විස්තර වෙන පදයෙන් ඒක අනිවාර්යයෙන්ම වෙන් කරලා ලියන්න ඕනේ. උදාහරණයක් විදිහට රතු මල එහෙම නැත්නම් උණු වතුර කියලා ලියද්දී ඒ වචන දෙක අතර අනිවාර්යයෙන්ම හිඩැසක් තියන්න ඕනේ. රතු මල කියලා එකට ලියන එක සම්පූර්ණයෙන්ම වැරදි. මේක සිංහල ලියද්දී කවදාවත් අමතක කරන්න එපා. පස්වෙනි මාතෘකාව උපසර්ග සහ ප්‍රත්‍යය. විශේෂණ පද වෙන් කරලා ලිව්වට අපේ භාෂාවේ තියෙනවා තවත් පද જાතියක් චුම්බක වගේ වචනත් එක්කම ඇලිලා තියෙන. ඒ තමයි උපසර්ග සහ ප්‍රත්‍යය. මුලින්ම උපසර්ග බලමු. මේවා හරියට ගණිත සූත්‍ර වගේ. අති කියන උපසර්ගය රස කියන පදයට එක්ක එකතු වුණාම අතිරස හැදෙනවා. අනු සහ නාහිමි එකතු වෙලා අනු නාහිමි හැදෙනවා. මේ වගේ වචනයකට මුලින් එකතු වෙන උපසර්ගයක් හැම වෙලාවෙම ප්‍රධාන පදයට එක්ක එකටම බැඳිලා එකම වචනයක් විදියටයි ලියවෙන්නේ. කිසිම වෙලාවක මේවා වෙන් කරලා ලියන්නේ නැහැ. ඊළඟට ප්‍රත්‍යය. ප්‍රත්‍යය එකතු වෙන්නේ වචනයක අගට. හැබැයි නීතිය අර උපසර්ගවල නීතියම තමයි. බලු සහ ආ එකතු වෙලා බලුවා හැදෙනකොට ඒ කොටස් දෙක අපි කොහොමවත් වෙන් කරන්නේ නැහැ නේද? ගස් සහ එන් එකතු වෙලා ගස්සෙන් හැදෙනවා. ඒ වගේම දුව සහ තී එකතු වෙලා දුවති වෙනවා. මේ හැම දෙයකින්ම පැහැදිලි වෙන්නේ ප්‍රත්‍යයත් ප්‍රධාන වචනයත් එක්ක එකටමයි ලියවෙන්නේ කියන එක.
6වෙනි කොටස අභ්‍යාස මගින් පුහුණුවෙමු. දැන් කාලය ඇවිත් තින්නේ අද අපි ඉගෙනගත්තු දේවල් කොච්චර දුරට මතකයේ තියෙනවද කියලා පොඩි පරීක්ෂණයක් කරන්න. අපි දැන් ඉගෙනගත්ත දේවල් තහවුරු කරගන්න මේ ප්‍රහේලිකාව හිතින් විසඳන්න උත්සාහ කරන්න සං කියන උපසර්ගය නිවේදනය කියන පදයට එක්ක එකතු වෙන්නේ කොහොමද? ඒ වගේම මෙන් කියන ප්‍රත්‍යය නට කියන ක්‍රියාප්‍රකෘතියත් එක්ක බැඳෙන්නේ කොහොමද? උත්තරේ බලන්න කලින් මේවා හිතින් හදාගන්න පුළුවන් ද බලමු. හදාගත්තා නේද? මෙන්න නිවැරදි පිළිතුරු. සං සහ නිවේදනය එකතු වෙලා sannivedanaya කියලා එකම වචනයක් හැදෙනවා. නට සහ මින් එකතු වෙලා නටමින් හැදෙනවා. බලන්න එක කොච්චර ලේසිද කියලා. මේ එකතු කිරීමේ සහ වෙන් කිරීමේ සරල නීතිකික තේරුම් ගත්තම විභාගයේදී ව්‍යාකරණය කියන්නේ ඊටාම ලේසියෙන් ලකුණු ගන්න පුළුවන් කොටසක්. අපේ සංස්කෘතියේ තියෙන ගැඹුරු අර්ථ භාෂාවේ ව්‍යාකරණ නීතිත් එක්ක මේ තරම් ලස්සනට සහ තර්කානුකූලව බැඳලා තියෙනවා නම් 11 වසරේ සිංහල නිර්දේශයේ අනිත් පාඩම් වල තවත් කොයිතරම් අපූර්ව දේවල් හැංගිලා ඇද්ද? ඒ ගැන හිතන ගමන්ම අදට අපි මේ සාකච්ඡාව මෙතනින් නිමා කරනවා. මේ ඉගෙනගත්ත කරුණු ඕනෑම විභාගයක් ජය ගන්න ලොකු ශක්තියක් වේවි. තවත් මේ වගේම වැදගත් කරුණු එක්ක